ආවෙන් ඔය පින්නතුන්ලාට ඊටාම වැදගත් දෙයක් පැහැදිලි කරමින් සිටිනවා. ඒ තමයි ලංකාවේ බොහෝ දෙනෙක් තුල අප්‍රකට ලංකාවේ බොහෝ දෙනෙකුට හුරු නැති ලංකාවේ බොහෝ දෙනෙකුගේ ජීවිතයේ අත්දැකීමක් නැති භාවනාමය වශයෙන් කොහොමද අපේ ජීවිතය ගොඩනගා ගන්න කියන එකයි මේ දේශනාවෙන් කතා කරන්නේ. පින්වත්නි අපිට භාවනාව ඕනමයි. ඒතර බුද්ධ කාලේ ගොඩාක් වෙලාවට එහෙම භාවනාවම නිවන් මාර්ගයට පාවිච්චි කරලා නැහැ. මොකද ගොඩාක් ප්‍රඥාවෙන් අධික අය තමයි බුදුරජාණන් වහන්සේ ළඟට ආවේ. දැන් අද අපිට තේරෙන දෙයක් තමයි අපිට ප්‍රඥාව බොහොම දුර්වලයි. ඒතර අපිට සිද්ධ වෙනවා අපි තුල චින්තාමය පඤ්ඤා, භාවනාමය පඤ්ඤා වශයෙන් ප්‍රඥාව වඩන්න සිද්ධ වෙනවා. ඉතින් මේ ප්‍රඥාව වඩන්න අපිට විධික්‍රම වුණා කරනවා. ප්‍රඥාව වඩාගන්නේ කොහොමද කියලා ලංකාවේ මිනිසුන්ට හරියට අදහසක් නැහැ. ඒ නිසා ලංකාවේ බොහෝ දෙනෙක් කරන්නේ බණ අහන එක විතරයි. දන් දෙන එක විතරයි. යම් පිළිවෙතක් දියුණු කරන එක විතරයි. හැබැයි මේ වැඩපිළිවෙලේදී ඊටාම අවශ්‍ය දෙයක් තමයි භාවනාව. ඒක නැත්තම් නිවන් තියා සෝවාන් තියා මඟටවත් එන්න හිතන්න එපා. මාර්ගය කියලා එකක් නැහැ ඇත්තටම භාවනාව නැත්තම්. ඒ නිසා ලංකාවේ මිනිසුන්ට භාවනාවට ජවය දෙන්න තමයි අපි මේ වැඩසටහන කරන්නේ. ඉතින් පින්වත්නි මේ අද අපි කතා කරන්නේ මේ වැඩසටහනේ මුල් භාගයේ මේ යන්නේ. අද අපි කතා කරන්නේ කොහොමද සංඥාවේ මුලාව අයින් කරන්න අනුස්සතිය පාවිච්චි කරන්නේ, අනුස්සතියෙන් කොහොමද අනුපස්සනාවට යන්නේ කියලා. ඒතර භාවනාවේ තා ප්‍රධාන දෙයක් තියෙනවා අනුස්සතිය සහ අනුපස්සනාව කියලා. මේ දෙකම ඕන සෝවාන් වෙනවා නම්. අනුස්සතියත් ඕන, අනුපස්සනාවත් ඕන. ඇත්තටම මොකද්ද මේ අනුස්සතිය කියන්නේ? අනුස්සතිය කියලා කියන්නේ තමන්ගේම ශාස්ත්‍රූන් වහන්සේ, ඒ ශාස්ත්‍රූන් වහන්සේ අදාළ ධර්මය, ආර්ය මහා සංඝරත්නය ආදි වශයෙන් බාහිර ආධ්‍යාත්මික අවකාශය හොඳට විමසන්න පටන් ගන්නවා. හොඳට විමසනවා. ඒ බාහිර ආධ්‍යාත්මික අවකාශය පින්වත්නි හොඳට විමසලා බලනකොට වීරයා විදියට පේන්නේ යාට බුදුරජාණන් වහන්සේ. කෙලෙස් සහිත ලෝකයේ කෙනෙක් එයාට වීරයා විදියට පේන්නේ නැහැ. එයාගේ හිතේ රජ කරන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ කියවලා එයාගේ පැත්තට හැරෙනකොට ඒ දුර්වලතාවය යාට පේනවා. අන්නේ පේන කොටසට කියන්නේ අනුපස්සනාව. බුදුරජාණන් වහන්සේ දෙස බලන එකට අපි කියන්නේ අනුස්සතිය. ඒ බුදුරජාණන් වහන්සේ දිහා බලලා එක වෙලාවක තමන් දිහා බලන් හිතෙනවා. ඇයි මගේ වීරයා බුදුරජාණන් වහන්සේනේ? ඒ තමන් දිහා බලනකොට තමන් දෙස බලන හැම වෙලාවකම, තමන්ව විමසා බලන හැම වෙලාවකම ඒ විමසා බලන කෙනා තුල ඒ විමසා බැලීමයිති අනුපස්සනාවට. ඕක තමයි අනුස්සතිය සහ අනුපස්සනාව අතර පවතින වෙනස. ඉතින් අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි අපි සංඥාවේ මුලා වෙන එක. අපිට තියෙනවා සංඥා මුලාවක්. සංඥාව කියන්නේ මොකද්ද? අඳුන ගන්නවා කියන එක. සංඥාව කියන්නේ මොකද්ද? අඳුන ගන්නවා කියන එක. අපිට මේ අඳුනා ගන්න දේවල් සම්බන්ධ මුලාවක් පවතිනවා. ඒකට කියනවා සංඥා විපල්ලාස කියලා. මොකක්ද ඒකට කියන්නේ? සංඥා විපල්ලාස කියලා. ඒ කියන්නේ අපි අඳුන ගන්න ඒවා තුල යථාර්ථවාදී නැහැ. අපිට අඳුන ගන්න ඒවා ගැන තියෙනවා මුලාවක්. එතකොට මේ අඳුන ගන්න දේවල් ගැන අපිට මුලාවක් තියෙනකොට ඒ අඳුනා ගැනීමේ මුලාව නිසාම එයාට මොකද වෙන්නේ? සිතේ මුලාවකට යනවා. අඳුනා ගැනීමේ මුලාවට අපි කියන්නේ සංඥා විපල්ලාස. සිතේ මුලාවට අපි කියන්නේ චිත්ත විපල්ලාස. චිත්ත විපල්ලාස. එතකොට මේ අඳුනා ගැනීමේ මුලාවත් සිතේ මුලාවත් දෙක මතින් ගොඩ නැගෙනවා තමා තුළ පවතින දෘෂ්ටියේ මුලාවක්. ඒකට අපි කියන්නේ දිට්ඨි විපල්ලාස. අපේ තුළ පවතින ස්වභාවයක් ඒක. එතකොට මේවා එකට එකක් සම්බන්ධයි.
අඳුනා ගැනීමේ මුලාවක් පවතිනවා අපිට. ඒකයි අපි සසර යන්නේ. ඉපදෙන මැරෙන සංසාරේ අපි යන්නේ මොකක් නිසාද? අඳුනා ගැනීමේ මුලාව නිසා. සංඥා විපල්ලාස. සිතේ මුලාව නිසා චිත්ත විපල්ලාස. දෘෂ්ටියේ මුලාව නිසා දිට්ඨි විපල්ලාස. එතකොට මෙන්න මේ විපල්ලාස වලට හසු නොවිච්ච නිසා අපි බුදුරජාණන් වහන්සේට අරහං කියනවා. බුදුරජාණන් වහන්සේට අරහං කියනවා. එතකොට අපි හොඳට එක දෙයක් දැනගන්න ඕනේ. අපි අපේ ජීවිතය තුළ හොඳට අපේ ජීවිතය අනුපස්සනා කර ගන්නවා නම් ලස්සන දෙයක් අපි තේරුම් ගන්න ඕනේ. ලස්සන දෙයක්. මොකක්ද ඒ? ඒ අපි තේරුම් ගන්න ඕන දේ තමයි. ඒ අපි පින්වත්නි තේරුම් ගන්න ඕන දේ තමයි කොහොමද මේකට අනුස්සතියයි අනුපස්සනාවයි දෙක පාවිච්චි කරලා මේ ප්‍රශ්නේ විසඳගන්නේ. එතකොට සංඥා කියන්නේ අඳුන ගන්න එක. මොනවද අපි අඳුනගන්නේ? අපි අඳුනගන්නේ ඇසෙන් රූප. අපි අඳුනගන්නේ කනින් ශබ්ද. නාසයෙන් ගඳ සුවඳ. දිවෙන් රස. කයෙන් පහස. මනසින් අරමුණු. කොතම අපි අඳුනගන්නේ. ඔයිට වඩා අපිට මොනවත් අඳුනගන්න පුළුවන්ද? අඳුනගන්න බෑ. එසට ඇසෙන් රූප අඳුන ගන්න පුළුවන්. ඇසෙන් ශබ්ද අඳුන ගන්න පුළුවන්ද? බෑ. කනින් ශබ්ද අඳුන ගත්තට කනින් රූප අඳුන ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් අපිට තේරෙනවා අපේ ආයතන එකිනෙකට වෙනස් ගෝචර තියෙන. එකට එකක් වෙනස් ගෝචර තමයි අපිට තියෙන්නේ. එකට එකක් වෙනස්. එතකොට එකට එකක් වෙනස් ගෝචර තියෙන ආයතනයන්ට පිළිසරණ තමයි මොකද්ද? තමන්ගේ ජීවිතය අනුපස්සනා කරන එක. ඉතින් තමන්ගේ ජීවිතයට එකපාරටම අනුපස්සනා කරගන්න අපිට බෑ. ඒ නිසා අපි ඉස්සෙල්ලම වඩන අනුස්සතිය. අනුස්සතිය වඩනකොට මහා පුදුමාකාර ජවයක් එනවා. අනුස්සතිය වඩනකොට අපිට පුදුමාකාර ජවයක් එනවා. මොකටද ඒ ජවය එන්නේ? ඒ ජවය එන්නේ මාව අනුපස්සනා කරන්න ඕන කියලා. ලොකු ජවයක් එනවා. ඉතින් ඒ ජවය නැති වුණොත් අපිට මොකුත් කරගන්න බෑ මේ වෙලාවේ. හරි? ඒ නිසා අපි කරන්න ඕන අනුස්සතිය පාවිච්චි කරන්න ඕන. සංඥා විපල්ලා සංඥාවේ මුලාව අයින් කරන්නත්, සිතේ මුලාව අයින් කරන්නත්, දෘෂ්ටියේ මුලාව අයින් කරන්නත් අපිට පුළුවන්කමක් නැහැ. ඔය ඉන්න මට්ටමේ බණ අහලා. දැන් ඔය අපි බණ අහගෙන ඉන්නවනේ. දැන් බෞද්ධ නාලිකාවෙන්, රේඩියෝ එකෙන්, ටීවී එකෙන් නිතර බණ ඇහෙනවා. අපේ සංඥාවේ මුලාවෙන් අයින් කරන්න මේ බණ ටික සෑහෙන්නේ. අන්න ඒකයි පින්වත්නි අපි භාවනා කරන්න ඕන. එතකොට දැන් අපි බලමු සංඥා. එතකොට අපිට මේ මුලාවෙන් අයින් වෙන්න අපිට වැඩ දෙකක් කරන්න වෙනවා. මොකද්ද වැඩ දෙක? එකක් තමයි අපිට සංඥාවේ මුලාව සංඥාවේ නුමුලා වුණු බුදුරජාණන් වහන්සේව දකින්න වෙනවා. ඒකට අනුස්සතිය. සංඥාවේ මුලා වෙච්ච Taman දකින්න වෙනවා. ඒකට අනුපස්සනාව. ඔය දෙක තමයි ඕනේ. ඊට පස්සේ තමයි විදර්ශනා පටිපාටියට අපි යන්නේ. දැන් මම කියන එක තේරෙනවද ඔය පින්නතුන්ට? එකක් තමයි සංඥාවේ මුලාවටපත් නොවුණු බුදුරජාණන් වහන්සේ දකින්න ඕනේ. ඒකට අපි පාවිච්චි කරන්නේ මොකද්ද? අනුස්සතිය. අනුස්සති භාවනා තියෙන බුද්ධානුස්සතිය. බුද්ධානුස්සතිය පාවිච්චි කරන්නේ ඇයි? බුද්ධානුස්සතිය පාවිච්චි කරන්නේ සංඥාවේ නුමුලා වෙලා සංඥාවේ නිරෝධය කරා ගියපු බුදුරජාණන් වහන්සේ කියව ගන්න. භාග්‍යවතුන් වහන්සේ කියව ගන්න. හැබැයි භාග්‍යවතුන් වහන්සේ එහෙම කියව ගත්තට වැඩක් නැහැ. අපිට අපිව අනුපස්සනා කරන්න බැරි නම්. ඒ කියන්නේ අපිට අපේ ඇතුළ බලන්න බැරි නම් වැඩක් නැහැ. ඉතින් බුදු ගුණ වඩන්න පුළුවන්. ඒ බුදු ගුණ වැඩිීමේ දිගුවක් විදියට යාට ඉස්සරහට යන්න අමාරුයි. බුදු ගුණ වැඩිීමේ දිගුවක් විදියට යාට ඉස්සරහට යන්න බෑ. එතකොට එයාගේ සිත අනුපස්සනා කරන්න ඕන බුදු ගුණ වඩලා ඉවර වෙලා. එතකොට මෙන්න මේ ක්‍රම දෙක අපි පාවිච්චි කරන්න ඕන භාවනාවේදී. දැන් අපි මීට කලින් මේ සමාධි සම්භාෂා වැඩසටහනේදී කතා කළා බුදු ගුණ වඩාගෙන යන ශ්‍රාවකයා පියවරෙන් පියවරට එක එක විදියට කොහොමද වඩන්නේ කියලා. ඇත්තටම මේ සමාධි සම්භාෂා වැඩසටහන ඉවර වෙනකම්ම අවුරුදු ගාණක් වුණත් බුදු ගුණ ඇතුලෙන් කෙනෙක්ව අනුපස්සනා කරන විදිය දක්වාත් අනුස්සතිය වඩන විදිය දක්වාත් ශ්‍රාවකයා ඔසවලා තියන්න පුළුවන්. ඒක බැරි නෑ පින්නත්. දැන් ඔබට අවශ්‍ය වෙන්නේ මේ ක්‍රමවේද
ටිකෙන් ටික පුරුදු කරන එක. මේවා අපි ටිකෙන් ටික ඉස්සරහට පුරුදු කරගෙන යන්න ඕන. ඉතින් මේවා පුරුදු කරන්න බැරි වුණොත් මේවා පුරුදු කරගෙන අපිට ඉස්සරහට යන්න බැරි වුණොත් අපිට මේ බුද්ධ ශාසනයේ ප්‍රතිඵල නැහැ. එහෙනම් දැන් අපි බලමු ඊට කලින්ම දැන් මේ ප්‍රශ්නේ විසඳ ගන්න නම් අනුස්සතියයි අනුපස්සනාවයි අපිට එකතු වෙන්න නම් මේ සංඥාවේ මුලාව අයින් කර ගන්න නම් අපිට සිද්ධ වෙනවා ක්‍රමානුකූලව පියවරෙන් පියවරට භාවනා වශයෙන් වඩන්න. ඉතින් භාවනා වශයෙන් එහෙම එකපාරටම වඩන්න පුළුවන් කමක් නැහැ. අපි හොඳට අර්ථය දැනගන්න ඕන. පින්වත්නි කවුරු හරි කියන මොනවා හරි කරන්න නම් ලෑස්ති වෙන්න එපා. කවුරු හරි කියන මොනවා හරි කරන්න ලෑස්ති වෙන්න එපා. ඉතින් බොහොම ඉලක්කයට ධර්මයේ දියුණු කරන්න. යම් කෙනෙක් නිවෙන්නේ ඉලක්කයට ධර්මයේ දියුණු කළොත් විතරයි. දැන් ওই පින්නතුලා හොඳටම දන්නවා මේ ජීවිතේ දුකක් කියලා. මේ ඇවිල්ලා ඉන්න අම්මලාට මේ ඉන්න පින්නතුන්ට දුක ගැන අමුතුවෙන් කියන්න ඕනද? දුක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේ ජීවිතේ හොඳටම දුක දන්න අය මේ මහ පොළොවත් එක්ක හැප්පිච්ච අය මේ අය. ජීවිතය තුළ මහ විශාල අරගලයක් කරපු අය. හිමිවීම අහිමිවීම ඇතුලේ දුක හොඳට භුක්ති විඳපු අය. කඳුලෙන් තෙත් වෙච්ච ජීවිත අපිට තියෙන්නේ. අපිට තියෙන්නේ සෝසුසුම් නැති ජීවිත නෙමෙයි. අපිට තියෙන්නේ මහා මන්දිරවල ගත වෙච්ච ජීවිත නෙමෙයි. අපිට තියෙන්නේ අතට පයට වැඩකාරයෝ තියාගෙන සනීපෙට ගෙවපු ජීවිත නෙමෙයි ඇත්තටම. අපිට තියෙන්නේ කටුක ජීවිත. ඒ කටුක ජීවිතයේ ඒ ඇතුලේ කටුකත්වයේ නිර්මාණය වෙලා තියෙන්නේ සංඥාවේ මුලාව නිසා. අපිට සෝසුසුම් නැහැ සංඥාවේ මුලාව නැත්තම්. කඳුළු නැහැ සංඥාවේ මුලාව නැත්තම්. අඳුනගත්ත දේවල් අඳුනගත්ත මට්ටම තුලම අපිට අතහැරලා දාන්න පුළුවන් වුණා නම් අපිට පින්වත්නි කඳුළු කියලා දෙයක් උපදින්නේ නැහැ. කවදාවත් කඳුළු ගලන්නේ නැහැ. එහෙනම් අපිට උනේ අඳුනා ගැනීම තුල අපේ සිත මුලාවටපත් වුණා. අදත් අපි මේ මුලාව ඇතුලේ ඉන්නේ. මේ වෙලාවෙත් අපි ඉන්නේ ඒ මුලාව ඇතුලේ. ඒ මුලාව ඇතුලේ ඉඳගෙන මුලාවෙන් මිදෙන්න කියලා හිතාගෙන බණ පොඩ්ඩක් අහනවා. මුලාවෙන් නිදහස් වෙන්න බෑ. මුලාවෙන් නිදහස් වීම පිණිස අයෝමය ශිල්පීය ක්‍රම දෙකක් අපිට පාවිච්චි කරන්න වෙනවා. එකක් තමයි අනුස්සතිය, අනිත් එක අනුපස්සනාව. මේ දෙකම පාවිච්චි කරන්නේ සංඥාවේ මුලාවෙන් මිදෙන්න. එතකොට මේකට අපි කොහොමද බුද්ධානුස්සතිය පාවිච්චි කරන්නේ කියන එකයි අද අපි මේ වැඩසටහනේදී කතා කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අපි හොඳට දරාගෙන තියෙන්නේ බුදුගුණ කීයක් ඔස්සේද? බුදුගුණ 9ක් ඔස්සේ. එතකොට අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ බුදුගුණ 9කින් යුක්තයි. ඒක 아무තුන් කියන්න දෙන්නේ නැහැ නේ. අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා. ඔය ටිකනේ බුදුගුණ 9. එතකොට ඔය බුදුගුණ 9 අපි විමසන්න ඕන, අනුස්සතිය වඩන්න ඕන සංඥා විපල්ලාසයන්ගෙන් මිදුණු බුදුරජාණන් වහන්සේව දකින්නයි. සංඥාවෙන් මිදුණු අපගේ භාග්‍යතුන් වහන්සේ දකින්නයි අපි මේක පාවිච්චි කරන්න ඕන. සංඥාවෙන් ගැලවිච්ච, සංඥාවෙන් අයින් වෙච්ච, සංඥාවට හසු නොවුණු බුදුරජාණන් වහන්සේ දකින්නයි අපි මේක පාවිච්චි කරන්න ඕන. එතකොට සංඥා විපල්ලාස වලට අපගේ බුදුරජාණන් වහන්සේ අහුන්නේ නැහැ. ඒ නිසා අනාගත සංඥාව සම්බන්ධ අනාගත සංඥා ස්කන්ධයක් උන්වහන්සේ තුල නැවත නැවත සකස් වුණේ නැහැ. සෝනස් පිරිනුවම් පෑවා. සංඥාවේ නිරෝධයට ගියා. ඒකට අපි කියන්නේ මොකද්ද? සංඥාවේ නිරෝධය. එතකොට සංඥාවේ නිරෝධය තමයි නිර්වාණය කියලා කියන්නේ. සංඥාවේ මුලාව තමයි, ඒ කියන්නේ සංඥා විපල්ලාස තමයි සංසාරය කියලා කියන්නේ. සංසාරේ පවතින්නේ සංඥාවේ මුලාව නිසා, නිවනටපත් වෙන්නේ සංඥාවේ නිරෝධය නිසා. සංඥාවේ නිරෝධය පිණිස සංඥාව නිරුද්ධ කළ බුදුරජාණන් වහන්සේ දකින්න ඕනේ. එතකොට ජවයක් එනවා. ඇයි මොකද්ද ජවේ? අනේ මටත් පුළුවන්. මේ අවබෝධය කරා යන්න මටත් පුළුවන්. මට බැරි නෑ. මට කොහොම හරි මේ අවබෝධය කරා යන්න පුළුවන් කියලා මහ පුදුම හයියක් එනවා. ඇයි මේ මම ඉස්සරහා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. මම ඉස්සරහා මම සරණ ගිය භාග්‍යතුන් වහන්සේ ඉන්නවා මෙන්න සංඥා නිරුද්ධ කරලා. ඉතින් මට බැරි වෙන්න බෑ ඒක. මට පුළුවන්.
කියලා හයියක් එනවා. මොකද මේ වැඩේ කරපු අය ඕන තරම් මේ මහ පොළොවේ ඉන්නවා. මටත් වඩා දුක වළඳා මටත් වඩා ධර්මයක් දන්නේ නැතුව පිරිනිවන් පෑම දක්වාම ගියපු අය මේ ලෝකේ ඉන්නවා කියලා එක හයිය එනවා. පුදුම හයියක්. අපිට ඒ හයිය නෑ නේද? අපි තාන ඉන්නේ අවුරුදු 2500ක් ගිහින් 2500කුත් පහු වෙලා බුද්ධ ශාසනයේ දැන් ඉතින් මේ කාලේ ප්‍රතිඵල නෑ කියලා අපිට පේන්නේ. අපිට අර සංඥාවේ මුලාව අපිට බලා ගන්න බැරි තාක්කල් අපි නිර්වාණය විශ්වාස කරන්නේ නෑ. අපේ සංඥා විපල්ලාසයන්ගේ පරිමාව අපි නොදකින තාක්කල් මෙකල නිවනටපත් වෙන්න පුළුවන් කියලා පින්වත්නි අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා මේ විශ්වාසය හදාගන්න. ඒ විශ්වාසයට එන්න තමයි අපි අපගේ භාග්‍යතුන් වහන්සේ දකින්නේ. ඒ භාග්‍යතුන් වහන්සේ දකින්න හයියනවා. ඒතර බුදුරජාණන් වහන්සේ අපි දකින්න ඕන ප්‍රතිමාව හරහා නෙමෙයි. භාවනාවට ජවය ගන්නවා නම් ප්‍රතිමාව හරහා නෙමෙයි. අපි ජවය ගන්න ඕන බුදු ගුණ හරහා. බුදු ගුණ හරහා. ඒතකොට එහෙනම් යාට ගුණ වශයෙන් අපගේ භාග්‍යතුන් වහන්සේ දරා ගන්න වෙනවා. ගුණ වශයෙන් දරා ගන්න නැති කෙනෙකුට මේ ගැටලුව निराකරණය කරන්න බෑ. අපිට සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් දරා ගන්න. ස්ථීරව අපි මේ දේ කරන්න ඕන. භාග්‍යතුන් වහන්සේ ගුණ වශයෙන් දරන්න ඕන. ප්‍රතිමාව දැක්කම සාදු කියන කෙනෙක් වෙන්න මේපා. ඉලක්කයට ධර්මයක් දියුණු කරන්න වරදින්නේ නෑ යාට. දැන් අපි ඉස්සල්ලාම කරන්න ඕන සංඥා විපල්ලාසයට දැන් අපි මුණ දෙන බරපතල ප්‍රශ්නේනේ. හඳුනා ගැනීමේ මුලාව. ඒ හඳුනාගන්නේ අපි අපිට ඕන විදියට මිසක් තියෙන විදියටම නෙමෙයි. අපි හඳුනාගන්නේ අපිට ඕන විදියට. ඒතර පින්වත්නි අපි අපිට ඕන විදියට හඳුනා ගන්නකොට හොඳට බලන්න අපි හඳුනාගන්නේ අපිට ඕන විදියටනේ. අපිට ඕන විදියට හඳුනා ගන්නකොට තමයි මේ ප්‍රශ්නේ එන්නේ. තියෙන විදියටම හඳුනා ගන්නකොට ප්‍රශ්නේ නේද? ප්‍රශ්නේ නෑ. දැන් ටීවී එක බලනකොට අපිට ටීවී එකෙන් සත්වපුද්ගල භව එනවා නේද? ඒකනේ අපි ටීවී එක දිහා බලන රැට අඬන්නේ. දැකලා නැද්ද ටීවී එක දිහා බලාගෙන අඬා වැටෙන මිනිස්සු? නමුත් ටීවී එක කියලා කියන්නේ ඇත්තටම එහෙම අඬන්න හේතුව ඇත්ත ටීවී එක ඇතුලේ තියනවද නැහනේ. ඕකේ තියෙන වයර් කැල් ටිකක් සර්කිට් එකක් ඔය වගේ දේවල් ටිකක් නේ තියෙන්නේ. නමුත් අපිට ටීවී එක දිහා බලන අඬන්න බැරිද? ටීවී එක දිහා බලන අඬන්න පුළුවන් වෙන්නේ ටීවී එක තුල සත්පුද්ගල භවකින් අපි ටීවී එක දිහා බලන නිසා. පුද්ගලාර්ථයකින් සංසිද්ධිය විමසන නිසා. පුද්ගල භව බින්දින එක තමයි අපිට තියෙන ලොකුම අභියෝගය පින්වත්. මේ අභියෝගේ සත්‍ය වශයෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන්. බුද්ධ ශාසනයක මේ අභියෝගේ සත්‍ය වශයෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන්. මේක ඇත්තටම අභියෝගයක් නෙමෙයි. අපගේ බුද්ධ ශාසනයට බුද්ධ ශාසනයේ පිළිසරණට අපිට එකතු වීමට ලැබීමේ වාග්යයට පින් සිද්ධ වෙන්න මේක අභියෝගයක් නෙමෙයි. එතකොට මේක අභියෝගයක් නෙමෙයි නම් අපි මේ කතාව ඊටාම ගැඹුරින් ඊටාම හොඳින් මනාව දරාගෙන තේරුම් අරගෙන විමසාගෙන මේ බුද්ධ ශාසනය පිළිසරණ කරා අපි ක්‍රමානුකූලව යන්න ඕන. මේ පිළිසරණ කරා අපි යන්න ඕන. මේ පිළිසරණ කරා අපිට යන්න බැරි වුණොත් අපි අනාතයි පින්වත්නි. එහෙමනම් අපි කොහොමද බුදුරජාන් වහන්සේගේ බුදුගුණ නමය ඇතුලෙන් සංඥාවෙන් නුමුලා වුණු අපගේ ශාස්ත්‍රුන් වහන්සේ දකින්නේ කොහොමද? සංඥාවේ මුලාවට හසු නොවුණු අපගේ භාග්‍යවතුන් වහන්සේ අපි කොහොමද පින්වත්නි දකින්නේ? කොහොමද අපි උන්වහන්සේව දකින්නේ? උන්වහන්සේව දකින්නේ මෙන්න මේ විදිහට. අරහං කියන්නේ මොකද්ද? අරහං කියලා කියන්නේ අපගේ බුදුරජාණන් වහන්සේ තුල සංඥා හටගත්තා. උන්වහන්සේ ලෝකේ අඳුනගත්තේ නැති නෑනේ. උන්වහන්සේ සාරිපුත්ත හාමුදුරුවෝ එනකොට දන්නවා මේ සාරිපුත්තයන් වහන්සේ කියලා. මහා ප්‍රජාපති උන්වහන්සේට මුණ ගැහෙනකොට දන්නවා මේ කිරි අම්මා කියලා. උන්වහන්සේට කිරිපෝපු කිරිමව කියලා දන්නවා. ඒ කියන්නේ එහෙනම් උන්වහන්සේ ලෝකේ අඳුනගත්තේ නෑ නෙමෙයිනේ. උන්වහන්සේ ලෝකේ අඳුනගත්තා. උන්වහන්සේට තිබ්බේ නැත්තේ මොකද්ද? අඳුනා ගැනීම තුල කෙලෙස් තිබ්බේ නෑ. කෙලෙස් ටික තමයි මුලාව. එහෙනම් මුලාව කියලා කියන අඳුනගන්න එක නෙමෙයි. අඳුනගන්න එක ඇතුලේ පවතින කෙලෙස් ටික තමයි මුලාව.
දැන් අපේ බුදුරජාණන් වහන්සේ ලෝකේ අඳුනගත්තා. එහෙම අඳුනගත්තට උන්වහන්සේට අඳුනගන්න ලෝකයේ සම්බන්ධ කෙලෙස් නැහැ. අඳුනගන්න නැති වෙන්න නම් ඇහැ පේන එක නවතින්න ඕන. ඒතර රූප අඳුනගන්න බෑ. කන් ඇහෙන එක නවතින්න ඕන. ඒතර ශබ්ද අඳුනගන්න බෑ. ගන්ධ සුවඳ දැනෙන එක නවතින්න ඕන. ඒතර ගන්ධ සුවඳ අඳුනගන්න බෑ. දිව නැති වෙන්න ඕන. දිව නැති වෙන්න ඕන. මොකක් හරි බඩට මේ කොහෙන් හරි වෙන බටයක් දාලා කෑම දාන්න ඕන. ඒතර රස අඳුනගන්න බෑ. බඩට රස අඳුනන්න පුළුවන්ද? බෑ. රස අඳුනන්න පුළුවන් දිවට විතරයි. දිව නැ බුදුරජාණන් වහන්සේ අපිට දිව නැති කරන්න කියලා වදාලේ නැහැ. දිවෙන් රස දැනෙන එක නවත්තන්න කියලා වදාලේ නැහැ. අපිට වදාලේ කුමක්ද? රස සංඥා ඇතුලේ සංඥා විපල්ලාස වලට යන්න එපා. ඒක තමයි බුද්ධ ශාසනයේ අර්ථය. රස සංඥාව ඇතුලේ සංඥාවේ මුලාවකට යන්න එපා කියලයි අපගේ බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළේ. සංඥාවේ මුලාවට යන්න එපා කියලයි වදාළේ. එතකොට අපි ඉන්නේ සංඥාවේ මුලාවක. එතකොට මේ බුදුරජාණන් වහන්සේ අරහන් වෙන්නේ උන්වහන්සේ සංඥාව අත්දැක්කා. සංඥා ස්කන්ධයක් උන්වහන්සේ තුල හටගත්තා. හැබැයි අපගේ බුදුරජාණන් වහන්සේ තුල සංඥාව තුල කෙලෙස් හැදුවේ නැහැ. සංඥාව සම්බන්ධ උන්වහන්සේට කෙලෙස් තිබ්බේ නැහැ. සංඥාවට උන්වහන්සේට ඡන්දයක් නැහැ. සංඥාව කෙරේ රාගයක් නැහැ. සංඥාව කෙරේ නන්දියක් නැහැ. සංඥාව කෙරේ තෘෂ්ණාවක් නැහැ. සංඥාව කෙරේ උපාදානයක් නැහැ. කියන්නේ සංඥා උපාදාන ස්කන්ධයක් නැහැ. සංඥාව කෙරේ අබිනිවේෂයක් නැහැ. උන්වහන්සේට පුළුවන් එතන මෙතනම අතහැරලා දාන්න. අන්නේ ගතියට කියන්නේ අරහං කියලා. ඔන්න බලන්න අරහං කියන එක. අපි මේ අද කතා කරන්නේ සමාධි සම්භාෂා තුලින් මොකක් ගැනද? සංඥා විපල්ලාස වලට හසු නොවීම පිණිස බුදු ගුණ වඩන්නේ කොහොමද? ඊට පස්සේ යා කොහොමද යාව අනුපස්සනා කරන්නේ? එතකොට යාව අනුපස්සනා නොකළොත් එයාට කවදාවත් නිවනටපත් වෙන්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ අරහං කියලා බලන එකෙන් එයාට සද්දා ඉන්ද්‍රිය වැඩෙනවා. සද්දා ඉන්ද්‍රිය වැඩෙනවා. ඉතින් ඉන්ද්‍රියක් වැඩුණා කියලාම මදිනේ. එයාට බෝධිපාක්ෂික ධර්මවල බොජ්ජංග ධර්ම වැඩෙන්න ඕනනේ. ඒ බොජ්ජංග ධර්ම වැඩෙන්නේ අනුපස්සනාව තුලින්. ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්නේ අනුස්සතිය තුලින්. බලන්න කොච්චර පැහැදිලිද? එහෙනම් අනුස්සතිය නැතුව අනුපස්සනා කරන්න පුළුවන්ද? බෑ. එයාට වරදින්න පුළුවන්. අනුස්සතිය නැතුව යම් කෙනෙක් අනුපස්සනා කළොත් බොහෝ විට එයාට වරදින්න ඉඩකඩ තියෙනවා. ගොඩාක් වෙලාවට එයාට වරදින්න අවකාශයක් තියෙනවා. ඉතින් අපි වරද්ද ගන්න නැතුව ඉස්සරහට යන්න ඕන. මේ වගේ බුද්ධ ශාසනයක් පවතින වෙලාවක අපි පුළුවන් තරම් අපේ ජීවිතේ වරද්ද ගන්න නැතුව ඉස්සරහට යන්න බලන්න ඕන. කොහොම හරි අපි ඉස්සරහට යන්න ඕන. ඒතර අරහං කියන්නේ ඔන්න ඔය අර්ථයට. සම්මා සම්බුද්ධ කියන්නේ. සම්මා සම්බුද්ධ කියන්නේ උන්වහන්සේ තුල සංඥාව හට ගන්නකොට ඒ සංඥා උපාදානෙ උනේ නැහැ උන්වහන්සේ තුල. හැබැයි උපාදානෙ නොවුනත් උපාදානෙ උනත් බුදුරජාණන් සංඥා ස්කන්ධේ කොතන හටගත්තත් දුකක් විදියටයි වදාළේ. සංඥා ස්කන්ධේ දුකක්. පින්වත්නි රූප පේන එක ඇතුලේ රූප තණ්හාවම ඕනේ නැහැ. ඒක කොහොමද දුකක් තමයි. රූප පේන එකමත් දුකක්. පින්වත්නි ශබ්ද උපාදානීය වෙන්න ඕනේ. ඒක කොහොමද දුකක් තමයි. ශබ්ද ඇහෙන එකමත් දුකක්. ශබ්ද ඇහෙන මට්ටමට මේ කන හැදිලා තියෙන එකම දුකක්. එහෙනම් අපගේ බුදුරජාණන් වහන්සේ අපට වදාලා මොකද්ද? සංඥා ස්කන්ධය දුකක් හැටියට වදාලා. සංඥාව හටගන්නේ මොකෙන්ද? ස්පර්ශයෙන්. පේන්නේ නැත්තම් රූප සංඥා නැහැ. ඇහෙන්නේ නැත්තම් ශබ්ද සංඥා නැහැ. දැනෙන්නේ නැත්තම් ගන්ධ සංඥා නැහැ. රස සංඥා නැහැ. පොට්ටබ්බ සංඥා නැහැ. ඇත්තටම සංඥා නැහැ. සංඥාව කියලා එකක් නැහැ. එතකොට අපිට තියෙන්නේ සංඥාවේ මුලාවක්. අපිට තියෙන්නේ සංඥාවේ මුලාවක්. හැබැයි අපගේ බුදුරජාණන් වහන්සේට සංඥාවේ මුලාවක් තිබෙන්නේ නැත්තේ ඇයි? බුදුරජාණන් සංඥාව දුකක් හැටියටත් දැක්කා. සංඥාව හටගන්න ස්පර්ශයේ දුකේ සමුදය හැටියටත් දැක්කා. ස්පර්ශේ නිරුද්ධ වෙනකොට සංඥාව නිරුද්ධ වෙලා යනවා කියලා දැක්කා. ඔන්න ඔය දැක්මට කියන්නේ සම්මා සම්බුද්ධ කියලා. ඒකට මොකද්ද කියන්නේ?
සම්මා සම්බුද්ධ. දැන් තේරෙනවද සම්මා සම්බුද්ධ කියන්නේ නිකලෙස් වීමේ ගැඹුරු අර්ථයක් නිරූපණය කරන සාකච්ඡාවක් කියලා. හැමදාම අපි බුදු ගුණ පාඨය කියලා අදත් ඔය පින්නතුන්ලා මේ මැදිරියට රැස් වෙන්න ඇත්තේ බුදු ගුණ කියනේ. ඔයාලට මෙහෙම එකක් පෙනුනද ඇත්තටම බුදුරජාණන් වහන්සේ තුල? මෙහෙම එකක් නොපෙනෙනවා කියන්නේ යාට අනුපස්සනාවක් අනුස්සතියක් කියලා එකක් නැහැ. එයාට යාගේ ජීවිතය ඇතුලේ අනුස්සතිය කියලා එකක් නැහැ. ඊළඟට තුන්වෙනි කාරණය විඥාචරණ සම්පන්න. මොකද්ද විඥා කියන්නේ? විඥා කියලා කියන්නේ අතීත සංඥාව ගැනත් බුදුරජාණන් වහන්සේ දාන්නවා. අනාගත සංඥාව ගැනත් බුදුරජාණන් වහන්සේ දාන්නවා. මේ දැන් හට ගන්න සංඥා ගැනත් උන්වහන්සේ දාන්නවා. ඒ වගේම උන්වහන්සේ තුල හට ගන්න සංඥා නෙමේ ලෝකයා තුල හට ගන්න සංඥා ගැනත් උන්වහන්සේ දාන්නවා. ඒ ලෝකයේ සත්‍යය අවිද්‍යාව මත මුලා වෙලා සංඥාවට මුලා වෙලා යන විදියත් උන්වහන්සේ දාන්නවා. ලෝකයේ සත්‍යයගේ සංඥාවේ මුලාව ගැනත් උන්වහන්සේ දාන්නවා. උන්වහන්සේ දාන්නවා ඒක. එතකොට සංඥා විපල්ලාස වලට හසු වීම ගැන උන්වහන්සේ හොඳට දන්නවා. සංඥාවේ මුලාව ගැන උන්වහන්සේ දන්නවා. අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම සංඥා සකස් වෙන විදිය උන්වහන්සේ දන්නවා. ඒක විද්‍යාව. අනාගතේ නැවත සංඥා සකස් නොවන ආකාරයටම සංඥාවේ කෙලෙස් ටික කඩාගෙන වැටිලා කියලා උන්වහන්සේ දන්නවා. ඒකට විද්‍යාව කියලා කියන්නේ. විද්‍යා චරණ ඒ සංඥාවේ කෙලෙස් ටික කඩලා දාන්න පාවිච්චි කරපු අයෝමය ශිල්පය සීලයෙන් පටන් අරගෙන සීලෙන් පටන් අරගෙන සමාධිය මත යෙදලා ප්‍රඥාවෙන් අවසන් වෙන කතාවක් බවත් උන්වහන්සේ දාන්නවා. සීල සමාධි ප්‍රඥාව ගැනත් උන්වහන්සේ දාන්නවා. උන්වහන්සේ දාන්නවා ඒක ගැන. ඒ දැනුවත්කමට අපි කියන්නේ මොකද්ද? ඒ දැනුවත්කමට අපි කියන්නේ අතීත අනාගත වර්තමාන කියන සංඥාව ගැන දන්නවා විද්‍යා. බාහිර ලෝකේ සංඥා හට ගන්න විදියක් දන්නවා විද්‍යා. චරණ කියන්නේ සංඥාවේ නිරෝධය පිණිස අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනත් දන්නවා. චරණ හැසිරෙන්න ඕන විදිය. චරණ කියන එකේ ප්‍රාථමිකම අදහස් තමයි හැසිරෙනවා කියන එක. හැසිරෙනවා කියන එක. අපි ප්‍රඥාවෙන් හැසිරෙන්නේ නැහැ. ඇයි අපිට විද්‍යාව නැහැනේ. ඒ නිසා අපේ චරණයත් සසරට අදාළයි. විඥාචරණ කියන දෙක එකට යෙදෙන්නේ. විඥාචරණ එකට යෙදෙන්නේ. එතකොට තමයි අපි නුවණින් හැසිරෙන්න පුළුවන්. ඥාණයෙන් හැසිරෙන්න පුළුවන්. ප්‍රඥාවෙන් හැසිරෙන්න පුළුවන්. නැත්තම් හැසිරෙන්න බෑ. අපේ හැසිරීම හොඳටම අවුල්. හැසිරෙන්න බෑ. විඥාචරණ කියන්නේ ඔන්න ඔය සන්දර්භයට. විඥාචරණ. සුගත කියන්නේ උන්වහන්සේ මේ චර්යාත්මක වෙනස්කම් ඇතුලේ මෙහෙදීම මේ ජීවිතේදීම උන්වහන්සේ සංඥාවේ මුලාව, ඒ කියන්නේ සංඥා විපල්ලාසය සම්පූර්ණයෙන්ම කඩලා දැම්මා. හරි භාගයක් නෙමෙයි. උනා සම්පූර්ණයෙන්ම කඩලා දැම්මා. සම්පූර්ණයෙන්ම උන්වහන්සේ සම්පූර්ණයෙන්ම කඩලා දැම්මා. ආයි උන්වහන්සේට කඩලා දාන්න දෙයක් ඉතුරුනේ නැහැ. එතකොට උන්වහන්සේ සම්පූර්ණයෙන්ම සංඥාවේ මුලාවෙන් අයින් වෙච්ච නිසා අපි කියනවා මොකද්ද? මොකක්ද ඒකට කියන්නේ? සුගත කියලා. ලෝකවිදු කියන්නේ මොකද්ද? ලෝකවිදු කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් ලෝකවිදු කියන්නේ මෙන්න මේ දෙයට බුදුරජාණන් වහන්සේ විසින් හරි ලස්සන දෙයක් කළා. මොකද්ද? මේ සංඥා ස්කන්ධي නැවත නැවත හට ගන්නවා. නැවත නැවත හට ගන්නවා. එතකොට ඒ සංඥාව ආය හට ගන්න අවකාශي බිඳලා දැම්මා. මේ සංඥා උපාදානී වුණොත් අඳුනගන්න ඒවා සම්බන්ධ කෙලෙස් මතකයකට යනවා. ඒ කෙලෙස් මතකයේ විසින් තමයි නැවත නැවත සංඥා ස්කන්ධයක් උපද්දවන්නේ. අන්නේ උපදින්ට අදාළ සංඛාර ලෝකයක් උන්වහන්සේ සම්පූර්ණයෙන්ම අවබෝධ කළා. භාගයක් නෙමෙයි සම්පූර්ණයෙන් අවබෝධ කළා.
සම්පූර්ණයෙන් අවබෝධ කළා. සංස්කාරයන් ගැන. ඒ සංස්කාරයන් මතින් නැවත නැවත පැනවෙන තුන් භවයේ සත්‍යයේ කතාව සම්පූර්ණයෙන් අවබෝධ කළා. සංඥාවේ මුලාව විසින් සත්‍යය විටක තිරිසන් ලෝකයටද, විටක പ്രേත ලෝකයටද, විටක මේ මනුස්ස ලෝකයටද, විටක දෙවිවරු අතරටද අරන් යන විදිහ, මේ භවයේ කරකවන විදිය සත්‍යය භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කළා. ඉතින් අවබෝධ කරපු නිසා අපි කියනවා මොකද්ද? අවබෝධ කරපු නිසා අපි කියනවා ලෝකවිදු. ලෝක සංඥාවේ මුලාව විසින් සංඥාවේ මුලාවට පත්වෙච්ච කෙනා සසරේ යන විදියත්, නුමුලා වුණු සංඥාවක් තිබුණ අපගේ බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාපු විදියත් එයා දකින්න එකයි ලෝකවිදු කියන්නේ. අනුත්තර පුරිස ධම්ම සාරති. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ආවා බොහෝ දෙනෙක් සංඥාවේ මුලාවටපත් වෙලා. ඒගොල්ලෝ බොහෝ දෙනෙක් සංඥාවේ මුලාවටපත් වෙලා. ඒගොල්ලන්ට සංඥා විපල්ලාස වලට අහු වෙලා. ඒ නිසාම සිතේ විපල්ලාස වලටත් අහු වෙලා. ඒ නිසාම දෘෂ්ටියේ විපල්ලාස වලටත් එයා අසු වෙලා. එතකොට මේ සංඥාවේ මුලාවත්, සිතේ මුලාවත්, දෘෂ්ටියේ මුලාවටත් අහු වෙච්ච අය, සංඥාවේ මුලාවටත්, සිතේ මුලාවටත්, දෘෂ්ටියේ මුලාවටත් අහු වෙච්ච අය, එහෙම අහු වෙච්ච අය බුදුරජාණන් ළඟට ආවා. එතකොට උන්වහන්සේ සංඥාව ඇති වෙන නැති වෙන විදිහ වදාලා. සිත හටගෙන බිඳිලා යන විදිහ වදාලා. මේ පුද්ගල දෘෂ්ටියකින් අල්ලන්න මොකුත් නැහැ. ලෝකේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා අපගේ බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ වදාරනකොට ඒ වදාරපු ධර්මයේ තුල මේ සංඥාවේ මුලාවටපත් වෙලා, සිතේ මුලාවටපත් වෙලා, දෘෂ්ටියේ මුලාවටපත් වෙලා ආපු අය සංසිඳිලා ගියා. ඒ සංසිඳීමට බුදුරජාණන් වහන්සේ අනුග්‍රහ කරපු නිසා අපි උන්වහන්සේට කියනවා මොකද්ද? අනුත්තර පුරිස ධම්ම සාරති. සත්තා දේව මනුස්සාන. මේ සංඥා විපල්ලාස වල දෙවියොත් අහු වෙලා. මේ මනුස්ස ලෝකේ මිනිස්සු විතරක් නෙමෙයි. සංඥාවේ මුලාවට දෙවියොත් අහු වෙලා. මිනිසුත් අහු වෙලා, දෙවියොත් අහු වෙලා. ඔක්කොම අහු වෙලා. සංඥාවේ මුලාවට. එතකොට මේ සංඥාවේ මුලාවටපත් වුණු දෙව් මිනිසුන්ට අපගේ බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළා. එතකොට දෙවියෝ පවා බුදුරජාණන් ඉස්සර දන ගැහුවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සංඥාවේ මුලාවට, සිතේ මුලාවට, දෘෂ්ටියේ මුලාවට අහුවෙච්ච මිනිසුන්ට ශාස්ත්‍ර වුණා පමණක් නෙමෙයි. උන්වහන්සේ දෙවියන්ටත් ශාස්ත්‍ර වුණා. උන්වහන්සේ දෙවියන්ටත් ශාස්ත්‍ර බුද්ධෝ කියන්නේ ඒ සංඥාවේ මුලාවෙන් මිදුණු බුදුරජාණන් වහන්සේ. අපි සංඥා විපල්ලාස වලට අදාළවනේ අද මේ සමාධි සම්භාෂා සාකච්ඡා කරන්නේ. එතකොට සංඥාවේ මුලාවෙන් ගැලවුණු, නුමුලා වුණු සිහියකින් සංඥාවේ අර්ථය සම්පූර්ණයෙන් කඩලා දාලා සංඥාවේ යථාභූත ඥානයක් උපදවාගත්ත බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ රහිතව මේ අවබෝධ කරගත්ත දේ. පින්වත්නි, මහා කරුණාවයි මහා ප්‍රඥාවයි දෙක පාවිච්චි කරලා ඥාන දර්ශනයක් මත පිහිටලා අපගේ බුදුරජාණන් වහන්සේ ලෝකයාට මේ කතාව කියන්න ගෙපිලි වලින් වැඩියා, පාපිලි වලින් වැඩියා, කුම්භකාර ශාලාවට වැඩියා, මැටි පිලට වැඩියා, ගස් යට වැඩ හිටියා, ගිනිහල් ගෙවල් වල රැය පහන් කළා. ඇයි? සංඥාවේ මුලා වෙච්ච සත්‍යයට යථාභූත ඥානෙ උපද්දවන්න කියලා හිතාගෙන දානි බලාගෙන නෙමෙයි. සිවුරු පිරිකර බලාගෙන නෙමෙයි. සෙනසුන් බලාගෙන නෙමෙයි. මොකක්වත් බලාගෙන නෙමෙයි. ඒ නිසා බුද්ධෝ කියනවා භගවා. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ වචන ඇතුලේ, උන්වහන්සේගේ චර්යාව ඇතුලේ මේ අඳුනා ගැනීමේ මුලාව සම්පූර්ණයෙන්ම දුරු කරලා ඒ අඳුනාගන්න එක ඇතුලේ හැදෙන්න පුළුවන් කැමැත්ත, අඳුනගන්න එක ඇතුලේ හැදෙන්න පුළුවන් ගැටුම, අඳුනගන්න එක ඇතුලේ හැදෙන්න පුළුවන් පින්වත්නි නන්දිය කියන්නේ අර මේ සම්පූර්ණයකට බැසගෙන ඉන්න ගතිය. අඳුනගන්න එක මුලාව ඇතුලේ එයා අඳුනාගන්න මුලාවට තණ්හා කරන ගතිය. ඒ නිසා එයාට අඳුනගන්න දේ වලට තණ්හා කරන්න වෙලා. ඇයි මුලාවෙන් අඳුන ගන්නකොට ඇති වෙන සිතුවිලි ප්‍රවාහයට, සිතේ විපල්ලාස වලට, චිත්ත විපල්ලාස වලට තණ්හා කරනකොට අඳුන ගන්න ලෝකෙටත් තණ්හා කරන්න වෙනවා. අඳුන ගැනීමටත් තණ්හා කරන්න වෙනවා. එයා එයාගේම අඳුන ගැනීමට ආසාවෙන් ඉන්නේ.
හඳුනා ගැනීම කියන්නේ සිතේ ප්‍රවාහයක්. ඒ සිතේ ප්‍රවාහයටම යාගේ සිතෙන් තණ්හා කරනවා. මොකද්ද පින්වත්නි මේ ගමනේ කිසිම තේරුමක් තියනවද? තමන්ගේම සිතේ අඳුන ගන්න එකට තමන්ගේම සිතින් ආසා කරගෙන තමන්ගේම සිත තුරුල් කරගෙන යනවා. එතකොට ඒ අඳුන ගන්න ඒවා එළිය ලෝකේ තියෙනවා කියලා හිතාන එළිය ලෝකෙටත් දුවනවා. තමන්ගේ සිතට ආසා කරගෙන එළිය ලෝකෙට දුවනවා. ඉතින් මේක තමයි සාමාන්‍ය ගිහි පැවිදි අපි හැමෝගෙම ගමන් මඟ. මීට වඩා මොකක්වත් අපිට කතාවක් තියනවද? මොකක්වත් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ ජීවිතේදීම නිරෝධය සාක්ෂාත් කළා. සංඥාවේ නිරෝධය. ඒ නිසා උන්වහන්සේ නිවනටපත් වුණා. සංඥාවේ මුලාව, සංඥා විපල්ලාස නිසා අපි සසර යනවා. හැබැයි සසරට වැටෙන්නේ නැතුව, තුන් භවයට අහු වෙන්නේ නැතුව අපගේ බුදුරජාණන් වහන්සේ සංඥාවේ මුලාවෙන් සදාතනිකව ගැලවුණා. මෙන්න මේ විදියට අපි බුදුරජාණන් වහන්සේ දැකලා ඒ දකින්න එකට අපි කිව්වේ මොකක්ද අද? අනුස්සතිය. ඊට පස්සේ ඔය ටික හරහාම Taman කියවනවා. Taman දිහා බලනකොට මහ විශාල දුර්වලකමක්. Taman ගැන ප්‍රකම්පනයක් එනවා. අනේ මම තවම පරාජිතයි කියලා දැනෙනවා. මම දුර්වලයි කියලා දැනෙනවා. මම අසරණයි කියලා දැනෙනවා. මට සහනයක් නැහැ කියලා දැනෙනවා. අන්නේ තමන්ගේ අනාථකම, තමන් සනාත නොවන බව, තමන්ගේ අඳුනා ගැනීම තුළ තමා තුළ පවතින මුලා වෙච්චකම, ඒ මුලාවෙන් ලෝකේ පැත්තට දුවන උද්වේගකාරී ගමන් මඟ මේවා අපිට පේනකොට පින්වත්නි ඒ පේන මට්ටමට අපි කියන්නේ අනුපස්සනාව. ඔන්න ඔය දෙකම තිබ්බොත් තමයි අපිට විපස්සනාවට ජවය හම්බ වෙන්නේ. අපි කියනවා නේද ඔයාලට නිතරම විදර්ශනා නොකර ඉන්න එපා කියලා කියන්නේ. විපස්සනා කරගන්න බෑ මේ ජවය නැත්තම්. හොඳයි අපි කිටි වේලාවක් මේ අද අපි සංඥාවේ මුලාව පිණිස අනුපස්සනා කරන්න කලින් අනුස්සතිය වඩන්න ඕන විදි ක්‍රමය ගැන අපි පොඩි වේලාවක් අනුස්සතිය පුරුදු කරමු. හොඳයි දැස් පියාගෙන මේ වෙනුවෙන් සූදානම් වෙන්න අපි මේ පුරුදු කියපු දේ අපි මේ පැහැදිලි කරපු දේ තමයි මේ පුරුදු කරන්නේ ලංකාවේ ලෝකේ විවිධ තැන්වල ඉඳලා මේකෙන් ජවයේ ගනීවි. මේ ශාලාව ඇත්තටම ඒ ආධ්‍යාත්මික අවකාශයටම හරියනවා කියලා අපි කියන්නේ නැහැ මේ වෙලාව. නමුත් මේකෙන් ප්‍රායෝගිකව යම් කෙනෙකුට මේ අත්දැකීමට එකතු වෙන්න පුළුවන්. මේ දේශනාව ඇතුළෙම. ඊට පස්සේ යට දවසකට විනුතු 10 ගාන විතර මේ අනුස්සතියට අදාළ කොටස වඩලා අනුපස්සනාවට පොටක් පාද ගන්න පුළුවන්. හරිද? දැන් මේක කිව්වට යාට වඩනකොට මේක දැනෙන්නේ. ඒ නිසා අපි හොඳට දැස් පියාගෙන මේකට එකතු වෙමු. හැමදෙනාම මේ සඳහා සමවදින්න හොඳට පුළුවන් තරම් තමන්ගේ සිතේ ඒකාග්‍රතාවය හදාගන්න. ඔළුව පාත් කරන්නේ නැතුව S2කින් බිම් බලා ගන්න. එතකොට නලල රිදුම් දෙන එක අඩු වෙනවා. ඉතින් පුළුවන් තරම් හොඳට හේතු වෙලා පහසුවෙන් ඉන්න. හොඳට මානසිකාරය කරන්න. කියන්න යන්න එපා. සිත විසිරෙනවා නම් පමණක් ළඟ ඉන්න කෙනාට නොඇසෙනසේ තොල් වලින් මුමුණන්න. විසිරෙන එක නැවතුනාම තොල් වලින් මුමුණන එකද නවතා දමන්න. බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. ශ්‍රී සද්ධර්මය මම සරණ යමි. ඒ උතුම් සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා. ආර්ය මහා සංඝරත්නය මම සරණ යමි. ඒ උතුම් සංඝරුවනට මාගේ නමස්කාරය වේවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රී සද්ධර්මය කෙරෙහි ආර්ය මහා සංඝරත්නය කෙරෙහි මාර්ගය කෙරෙහි ප්‍රතිපත්තිය කෙරෙහි පසේ බුදුරජාණන් වහන්සේලා කෙරෙහි මහරහතන් වහන්සේලා කෙරෙහි මාර්ගඵලලාභීන් කෙරෙහි සිල්වතුන් කෙරෙහි ගුණවතුන් කෙරෙහි
ධානලාභීන් කෙරෙහි මාගේ සිත කය වචන යන තුන්දොරින් සිදු වුණා වූ සියලුම දෝෂයන් මම කමා කරමි මට සමාව ලැබේවා. දෙවනුවද මම කමා කරමි මට සමාව ලැබේවා. තෙවනුවද මම කමා කරමි මට සමාව ලැබේවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සංඥාව කෙරෙහි නොඇලුණු සේක නොගැටුණු සේක මුලා නොවුණු සේක සංඥාව කෙරෙහි උපාදානය නොවූ සේක ඔබ වහන්සේ අරහං වනසේක අරහං වනසේක අරහං වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ හඳුනා ගැනීම නම් වූ සංඥාව දුකක් වශයෙන් අවබෝධ කළසේක. සංඥාව සකස් වන දුකේ සමුදය වශයෙන් ස්පර්ශය අවබෝධ කළසේක. ස්පර්ශයෙන් නිසයි අඳුනාගන්නේ. ඇහෙන් රූප පේන්නේ නැති වෙලාවක රූප අඳුනා ගන්නට බැරි බව දකින්න. ඇසේ පහළ වීමමයි හඳුනා ගැනීම. දුකේ සමුදය වශයෙන් ස්පර්ශය වදාළසේක. ස්පර්ශය නිරුද්ධ වීමෙන් සංඥාව නිරුද්ධ වී යන බව ගුරු උපදේශ රහිතව අවබෝධ කොට වදාළසේක. සංඥාවේ නිරෝධය පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔබ වහන්සේ වදාළසේක. සම්මා සම්බුද්ධ වනසේක. සම්මා සම්බුද්ධ වනසේක. සම්මා සම්බුද්ධ වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අතීතයේ සංඥාව සකස් වූ ආකාරයද අනාගතයේ සංඥා සකස් වන ආකාරයද වර්තමානයේ සංඥා දැන් සකස් වන ආකාරයද අවබෝධ කොට වදාළසේක. ඔබ වහන්සේ
අතීතයේ ඉතිරි නැතුව නිරුද්ධ වී ගිය සංඥාවද දැන් නිරුද්ධ වන සංඥාවද අනාගතයේ නූපන් සංඥාවද පරිපූර්ණ වශයෙන් අවබෝධ කළසේක. සංඥාවේ නිරෝධය පිණිස සීලයෙන් පටන්ගෙන ප්‍රඥාවෙන් අවසාන වන චරණ ධර්ම වදාළ නිසා ඔබ වහන්සේ විජ්ජාචරණ සම්පන්න වනසේක. විජ්ජාචරණ සම්පන්න වනසේක. විජ්ජාචරණ සම්පන්න වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සංඥාවේ නිරෝධය මේ ජීවිතයේදීම සාක්ෂාත් කිරීමට තරම් භාග්‍යවන්ත වූ නිසා සුගතවනසේක. 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 ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සංඥාව නැවත නැවත සකස් වන ආකාරයද තමන්ගේම සිත තුළ සකස් වන සංඥාව කෙරෙහි තමන්ගේම සිතින් උපාදානය කොටගෙන ඒ සංඥාවට සාක්ෂි වශයෙන් ලෝකයද උපාදානය කොටගෙන සංඥාව පදනම් කරගෙන තමා තුල ගොඩ නැගෙන කෙලෙස් සහගතව අඳුනා ගන්නා මට්ටම තමන්ගේම සිතින් උපාදානය කොට භව සංඛාර රැස්වන ආකාරයද අවබෝධ කොට වදාළසේක. නැවත සංඥාව සකස් නොවන ලෙසම සංඥාවේ නිරෝධය සාක්ෂාත් කොට වදාළ නිසා ඔබ වහන්සේ ලෝකවිදු වනසේක. ලෝකවිදු වනසේක. ලෝකවිදු වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සංඥාවේ මුලාවට පත්ව සිතේ මුලාවටද පත්ව දෘෂ්ටියේ මුලාවටද පත්ව සංඥා විපල්ලාසද චිත්ත විපල්ලාසද දිට්ඨි විපල්ලාසද විපල්ලාස සහගත කමකින් සසරට දුව යන සත්වයන්
අමා නිවනට සංඥාවේ නිරෝධයට අනුශාසනා කොට වදාළ විට සංඥාවේ නිරෝධය පිණිස පැමිණිසේක. එනිසා ඔබ වහන්සේ අනුත්තර පුරිස ධම්මසාරති වනසේක. අනුත්තර පුරිස ධම්මසාරති වනසේක. අනුත්තර පුරිස ධම්මසාරති වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස සියලු මිනිසුන්ද සියලු දෙවියන්ද සංඥාවේ මුලාවට පත්ව අනාතව දිව යන විට සංඥාවේ නිරෝධය ශ්‍රේෂ්ඨ බව, සංඥාවේ නිරෝධය ශාන්ත බව, සංඥාවේ නිරෝධය ප්‍රණීත බව, සංඥාවේ නිරෝධය නිසා සංඛාර නිරුද්ධ වී යන බව සියලු දෙව් මිනිසුන්ට වදාළ නිසා ඔබ වහන්සේ සත්තා දේව මනුස්සානම් වනසේක. සත්තා දේව මනුස්සානම් වනසේක. සත්තා දේව මනුස්සානම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සංඥාවේ නිරෝධය සාක්ෂාත් කොට තණ්හාව ගෙවා දමා නන්දිය ගෙවා දමා උපාදානය ගෙවා දමා අබිනිවේෂයන් ගෙවා දමා පරිපූර්ණ වශයෙන්ම සංඥාවේ නිරෝධයට පැමිණ අසරණ වූ සංඥා විපල්ලාසවලට හසු වූ මිනිසුන්ට මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් අනුශාසනා කොට වදාළ නිසා බුද්ධ වනසේක. බුද්ධ වනසේක. බුද්ධ වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සංඥාවේ මුලාවෙන් මිදීමට තරම් භාග්‍යවන්ත වූ නිසා භගවා වනසේක. භගවා වනසේක. භගවා වනසේක. සාදු සාදු සාදු. පින්වත්නි මෙන්න මේ විදියට යම් කෙනෙකුට පුළුවන් සංඥාවේ මුලා නොවුණු භාග්‍යවතුන් වහන්සේ දකින්න පුළුවන්. ඒ වගේම යාට පුළුවන් එයාව අනුපස්සනා කරන්න. දැන් මේක තමයි බුදුරජාණන් වහන්සේ දිහා බලලා එයා දිහා බලනකොට මේ මොකක්වත් නැති තමන්ව පේන්න ගන්නවා. ඊට පස්සේ ඔහොම ටික වෙලාවක් වඩලා එයා දිහා බලාන යනවා බුදු ගුණ ඔස්සේ කියවනවා. ඒතර බොහොම අනාථ, බොහොම දුර්වල, බොහොම අසරණ තමන්ව පේන්න ගන්නවා. ඒ තමන්ව පේන හැකියාව දක්ෂකම. එතකොට තමන් අනාථ බව දැනෙනවා. තමන් සනාත නැති බව දැන. අන්න එතනින් තමයි නිවනට Java එන්නේ. ඕක තමයි ඔය දැන් අපි වැඩුවේ බුද්ධ අනුස්සතිය අනුපස්සනාව කියන්නේ තමන්ව කියවන එකට.
ඔය දෙක තිබ්බොත් තමයි විපස්සනා කරන්න පුළුවන්. ඒ නිසා අද මේ අපි වඩුවේ සංඥා විපල්ලාස කඩන විදියට අනුස්සතිය පාවිච්චි කරන්න කොහොමද කියන එක. ඉතින් මේක හොඳට පාවිච්චි කරලා බලන්නකො 3 මාසයක් විතර. කොයි තරම් සැහැල්ලු වෙලා සාම්සිඳිලා සුවපත් වෙනවද කියලා. ඒ නිසා ඔය පින්නතුන්ලා සියලු දෙනාටම මේ දේශනාව නිවන් පිණිස වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.